අභ්‍යවකාශය කියන්නේ නිකම්ම අවසාන සීමාව නෙවෙයි. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම අධි අවදානම් සූදුව. බලන්න එකම එක පොඩි වැරදීමකට පුරුවාම් ඩොලර් බිලියන ගාණක් විතරක් නෙවෙයි මිනිස් ජීවිත පවා නැති කරන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ තරම් ලොකු රිස්ක් එකක් ගන්න එක ඇත්තටම වටිනවද? අපි මේ කතාවෙන් බලමු මේ ගැන. ඔයා failure is not an option කියන කතාව අපි කවුරුත් අහලා තියෙනවානේ. ඒත් අභ්‍යවකාශයට එද්දී අසමත් වීම කියන්නේ විකල්පයක් විතරක් නෙවෙයි. ඒක හරිම මිලාදික සමහර වෙලාවට හරිම භයානක ඇත්තක්. හරි අභ්‍යවකාශයේ අවදානමට නියම මිලක් තියෙනවා. මෙන්න මේ මිල. ඩොලර් බිලියන 1ක්. මේ කියන්නේ 2023 අවුරුද්දේ විතරක් අභ්‍යවකාශ රක්ෂණ සමාගම් වලට ගෙවන්න වුණු වන්දි මුදල. හිතන්නකෝ ඒ ගාන එක මේක චන්ද්‍රිකාවක පොඩි දෝෂයකට ගෙවන්න උනා ඩොලර් මිලියන 420ක්. හැබැයි මේ කතාව සල්ලි ගැන විතරක්ම නෙවෙයි. ඊට වඩා ගොඩක් වටින දෙයක් ගැන. ඒ තමයි මිනිස් ජීවිතය. 2014 දී වුණු ස්පේස්ෂිප් 2 යානයේ ඛේදවාචකය ගත්තොත් ඒක මේකට හොඳම උදාහරණයක්. මෙන්න මේ සිදුවීම් පෙළ දිහා බලන්න. උදේ 10:07යි තත්පර 24ට සහායක නියමුවා ෆෙදර් සිස්ටම් එක අන්ලොක් කරනවා. ඒ කියන්නේ යානය ආපහු පොළවට එද්දි ස්ථාවර කරන තටු වගේ පද්ධතියක්. හැබැයි මෙතන ප්‍රශ්නේ එයා ඒක කරන්නේ වෙලාවට තත්පර 40කටත් කලින්. ඊට පස්සේ වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. තත්පර 5ක් යන්න කලින් හැමදේම ඉවරයි. යානය අහසෙදිම කෑලි කෑලි වලට කැඩිලා යනවා. ඇස්පන අපිට තත්පර කිහිපයකින් වුණු විනාශයක්. පස්සේ කරපු විමර්ශන වලින් හොයාගත්තේ මේක තනි පුද්ගලයෙකුගේ අතින් වුණු වැරද්දක් කිල්ලයි. ඉතින් මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි අභ්‍යවකාශයේදී නියමුවන්ට කොච්චර ට්‍රේනින් දුන්නත් මදි. යානය නිර්මාණය කරනකොටම මේ වගේ මිනිස්සු අතින් වෙන්න පුළුවන් වැරදි නවත්ත ගන්න පුළුවන් විදියද හදන්න ඕන. හොඳයි ඉතින් මේ වගේ දේවල් ආයෙත් නොවෙන්න මොනවද කරන්නේ? අභ්‍යවකාශ කර්මාන්තය ප්‍රධාන වශයෙන් ආරක්ෂක විධිවිධාන දෙකක් පාවිච්චි කරනවා. එකක් අපේ පොකට් එක ආරක්ෂා කරන්න, අනික අහසේ තියෙන ට්‍රැෆික් එක පාලනය කරන්න. අපි බලමු ඒ මොනවද කියලා. හරි. පළවෙනි එක තමයි රක්ෂණය. ඒක හරියට සේෆ්ටි net එකක් වගේ. යම් විදියකින් දෙයක් වැරදුනොත් මූල්‍යමය වශයෙන් කඩා වැටෙන්න දෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි අභ්‍යවකාශයේ ට්‍රැෆික් රූල්ස්. ඒ කියන්නේ එක යානා එකිනෙක ගැටෙන්නේ නැතුව කක්ෂය හැමෝටම ආරක්ෂිත තැනක් විදිහක තියාගන්න හදපු නීති මාලාවක්. ඇත්තටම රක්ෂණයක් නැතුව අභ්‍යවකාශ වැඩ කරන්න බෑ. මොකද රොකට් එකක් ගිනි තියන මොහොතේ ඉඳන් ඒකේ තියෙන චන්ද්‍රිකාව කක්ෂයට යනකල් ඊට පස්සේ කක්ෂය වැඩ කරන කාලය පුරාවට අහම්බෙන් හරි කැලලක් පොළොවට වැටලා වෙන හානියකට අනාගතයේ යන අභ්‍යවකාශ සංචාරකින්ට පවා මේ හැම දෙයකටම ආවරණයක් මේ රක්ෂණ වලින් ලැබෙනවා. හරි. දැන් බලන්න මේ පින්තූරය දිහා. මේ තමයි අපේ පෘථිවිය වටේ තියෙන නොපෙනෙන කුණු කන්ද. වැඩකට නැති ලෝහ කෑල්ලි. හැබැයි මේවා නිකන් පාවෙන්නේ නෙවෙයි. පැයට කිලෝමීටර් 10 ගානක වේගෙන් හරියට වෙඩි උණ්ඩ වගේ යනවා. අපේ චන්ද්‍රිකා හැම තත්පරෙම වැඩ කරන්නේ මේ වගේ උණ්ඩ වරුසාවක් මැද්දේ. මේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් හෙව්වේ නැත්නම් තව ටික කාලයකින් අපිට කක්ෂයට යන්නම බැරි තත්වයක් එන්න පුළුවන්. ඒක නවත්තන්න තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මාර්ගෝපදේශ ගෙනාවේ. සරලවම කියනවා නම් ඒකෙන් කියන්නේ අලුතෙන් කුණු දාන්න එපා. Tamanගේ වැඩේ ඉවර වුණාම Tamanගේ යානාව කක්ෂයෙන් අයින් කරගන්න කියන එක. හොඳයි. මෙච්චර වියදමක්, මෙච්චර අවදානමක් අනතුරු මැද්දේ අපි මොකටද ඇත්තටම අභ්‍යවකාශයට යන්නේ? මේ ඔක්කොම කරදර විඳගෙන මේ වැඩේ කරන එක වටිනවද? ඒ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ අභ්‍යවකාශයේ නෙවෙයි මෙහි පොළොවේ. අහසේ තියෙන අපේ ඇස්. ඒ කියන්නේ චන්ද්‍රිකා විශේෂයෙන්ම ආපදා කළමනාකරණය වගේ දෙයකදී කුයිතරම් වැදගත් වෙනවද කියලා අපි බලමු. චන්ද්‍රිකා පින්තූරවල තියෙන බලය තේරුම් ගන්න මීට වඩා හොඳ උදාහරණයක් හොයන්න බෑ. මේ බලන්න. මේ 2004 සුනාමියට කලිනුයි පස්සෙයි අපේම රටේ වෙරළ තීරයක්. එකපාරට මුළු විනාශිතරම හරියටම මොකද වුනේ කියලා බලාගන්න මිනිසුන්ට උදව් කරන්න මේ වගේ දත්ත නැත්තම් මේක කොච්චර අමාරු යන තිබ්බද? හැබැයි චන්ද්‍රිකා වැදගත් වෙන්නේ ආපදාවකින් පස්සේ විතරක් නෙවෙයි. ආපදාවක් වෙන්න කලින් ගංවතුර අවදානම් තියෙන තැන් හොයාගන්න. ආපදාව වෙන අතරතුර ලැබුගින්නක් පැතිරෙන හැටි දුමාරයේ අස්සෙන් උනත් බලාගන්න. ඊට පස්සේ වුණු හානිය තක්සේරු කරලා ආයෙ ගොඩනගන්න. මේ හැම පියවරකදීම චන්ද්‍රිකා දත්ත නැතිවම බෑ. සරලවම කිව්වොත් අහසේ තියෙන්නේ ඇස් නිසා හදිසි අවස්ථාවකදී අපේ ප්‍රතිචාර දැක්වීම ගොඩක් වේගවත් වෙනවා, ආරක්ෂිත වෙනවා, ඒ වගේම කාර්යක්ෂම වෙනවා. සහන සේවකීන්ට හරියටම කොහෙටද යන්න ඕන කියලා සිතියම් ලැබෙනවා. මිනිසුන්ව ඉවත් කරන්න ආරක්ෂිත පාරවල් හොයාගන්න පුරුවන් වෙනවා. ආයේ ගොඩනගන වැඩ දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. ඉතින්
අපි ආයෙත් අර මුලින් අහපු ප්‍රශ්නෙට මෙනවා. එක පැත්තකින් මේ දැවැන්ත අවදානම. අනිත් පැත්තෙන් ඒ වගේන දැවන්ත ප්‍රතිලාභ. මේ දෙක අතර තියෙන සියුම් බැලන්ස් එක අපි කොහොමද හරියට පවත්වාගෙන යන්නේ? මෙන්න මේකයි දැනට තියෙන ලොකුම අභියෝගය. බලන්න කක්ෂයේ වැඩ කරන චන්ද්‍රිකා දහසක් විතර තියෙනවා. ඒත් ඒ වයින් රක්ෂණය කරලා තියෙන්නේ 300ක් විතරයි. ඒ කියන්නේ කිසිම රක්ෂණයක් නැති සමහර විට පාලනයකුත් අඩු කුඩා චන්ද්‍රිකා දහස් ගාණක් අහසේ කැරකෙනවා. හිතන්න ඒ වයින් එකක් තව එකක හැපුණොත් ඒකෙන් පටන් ගන්න දාම ප්‍රතික්‍රියාව නවත්තන්න කවුරුත් නැහැ. ඉදිරියට තවත් දහස් ගාණක් චන්ද්‍රිකා කක්ෂගත කරන්න යන්නේ. එතකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අභ්‍යවකාශය. අපි ඔලුවට උඩින් තියෙන තවත් එක කුණු කන්දක් බවට පත් නොවි හැමෝටම ප්‍රයෝජනවත් සම්පතක් විදිහට අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒක තමයි අපි හැමෝම ඉස්සරහට මුණ දෙන ලොකුම අභියෝගය.